ඔයගොල්ලෝ දන්නවද අපේ මනස ලෙඩ වුණොත් ගොඩක් වෙලාවට අපේ ඇඟ ලෙඩ වෙන්නත් පුළුවන්. එතකොට අපි ගොඩක් වෙලාවට ගිහින් බේත් ගන්නෙ අපේ ඇඟේ තියෙන ලෙඩේට. හැබැයි ඇත්තටම ලෙඩ වෙලා තියෙන්නේ අපේ ඔළුව. ඉතින් ඔයාගේ ඔළුව සනීපෙන් තියාගන්න. එහෙම නැත්නම් මනස සැහැල්ලුවෙන් තියාගන්න ඔයා ඇතුලේ හොඳ පුරුදු හැම වෙලේම ඔයා පුහුණු කරලා තියෙන්න ඕනේ. ඔයාගේ හිත ඕනට වඩා හිතන කෙනෙක් නම් එතකොට පුංචි දෙයකටත් ඔයාගේ හිත ඔයා රිද්ද ගන්න කෙනෙක් නම් ඕන්ට වඩා අනුන්ගේ දේවල් ඔයාගේ ඔළුවේ දාගෙන ඔයා විඳවන කෙනෙක් නම් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ මානසික සතුට ඔයාගේ සැනසීම ඔයා කොහොමද ඔයා ඇතුලේ ගොඩනගා ගන්න කියන එක ඔයාට අනිවාර්යයෙන්ම පුහුණු කරගන්න වෙනවා. පවුලක් ඇතුලේ ඔයාගේ වටේ ඉන්න අයත් එක්ක කොහොමද ඔයා ආදරණීයව ඉන්නේ? කොහොමද ඔයාගේ ජීවිතේ සැනසීම කියන දේ ඔයා ඇතුලේ තියාගන්න කියන එක ඔයාට පුහුණු කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඔයා මානසිකව ලෙඩ වෙනවා. හැබැයි ශාරීරිකව තමයි ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ගන්න. ඉතින් චුට්ටක් හිතන්න මනස රැකගන්නේ කොහොමද කියලා.